අපි දැන් කතා කරමු හතරවන පරාක්‍රම බහු රජතුමා පිළිබඳව. කවුද මේ හතරවන පරාක්‍රම බහු රජතුමා කියලා කියන්නේ? මම කලින් සඳහන් කරුවා හිත වීඩියෝ වලත් මේ කාල සමය තුල රාජධානි ශීඝ්‍ර ලෙස විතැන් වෙන්න පටන් ගත්තා. නිරිත දිගට. දැන් මේ වයඹ පළාතේ තමයි මේ රාජධානි පවතින්නේ. එතකොට කුරුණෑගල රාජධානියේ රජකම් කරපු දෙවන බුවණක බහු රජතුමාගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයා වුණ හතරවන පරාක්‍රම බහු රජතුමා 1302 දී කුරුණෑගල රාජධානිය කොටගෙන රාජ්‍යත්වයට පත් වෙනවා. මේ රජතුමා ඉතාමත් ප්‍රතාපවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක් ලෙස ලංකා ඉතිහාසයේ ලියවෙනවා. ඒකට විශේෂම කටයුතු රාශියක් තියෙන හැම ලියවෙන්න හේතු කාරණා වෙච්ච. මෙතුමන් එතරම් පඬිත පරාක්‍රම බහු රජතුමා කියලා හඳුන්වනවා. අපි දන්නවා පරාක්‍රම බහු රජවරු කිහිප නමක් ලංකාවේ රාජ්‍යත්වය සිදු කරලා තියෙනවා. නමුත් මේ පඬිත පරාක්‍රම බහු කියලා කියන්නේ අපි මේ කතා කරන හතරවන පරාක්‍රම බහු රජතුමාට. හතරවන පරාක්‍රම බහු රජතුමා ගත්තාම බොහෝ උගත් විශාල ඥානයක් තිබිච්ච දැනුමක් තිබිච්ච රාජ්‍යපාලකෙක් විදිහට තමයි අපි මෙතුමන්ව හඳුන්වන්නේ. කුරුණෑගල නගරේ දළදා මාලිගාවක් කරවනවා, දළදා වහන්සේගේ ආරක්ෂාවට ගම්වර පූජා කරනවා, නඩත්තු කරන්න ගම්වර පූජා කිරීමක් මෙතුමන් කරනවා. දළදා සිරිත ලියනවා, ජාතක කතාපොත සිංහලයට පරිවර්තනය කරනවා. වීදාගම ගණානන්ද පිරිවෙනට හා තොටගමුවේ විජේබා පිරිවෙනට විශාල අනුග්‍රහයක් දක්වනවා. ඒ වගේම මහනුවර අස්කිරිය සේනාසනය ආරම්භ කරනවා. සිංහල බෝධි වංශයේ අනාගත වංශය වගේ පොත් ලියවන්න මෙතුමන් කටයුතු කරනවා. ඉතින් මෙතුමන් ගත් කල ලංකාවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උගත් බුද්ධිමත් රජ කෙනෙක් විදිහට ලංකා ඉතිහාසයට එකතු වෙනවා. කිස්තු වර්ෂ 1236 මෙතුමාගේ රාජ්‍ය පාලන කටයුතු අවසන් වෙනවා. ඉන් අනතුරුව 1349 දී තුන්වන බුවණක බහු රජතුමා රාජ්‍යත්වයේ ගෙන යන තෙක් මෙතුමන් රාජ්‍ය පාලනය කරන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් විදිහටත් අපේ රටේ සාහිත්‍යයට අපේ රටේ දේශපාලනයට ඉතාම සුවිශේෂී කටයුතු කරපු රජ කෙනෙක් විදිහට පඬිත පරාක්‍රම බහු නොහොත් හතරවන පරාක්‍රම බහු රජතුමාව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා.